කියලා කියන්නේ හැඟීමකට වහල් වෙච්ච දෙයක් නෙමෙයි. ආදරය කියලා කියන්නේ බුද්ධිමත් දෙයක්. බුද්ධිමත් දෙයක් තමයි ආදරය කියලා කියන්නේ. බොහෝ දෙනෙක් වර්තමානයේ පින්වත්නි අපි ජීවත් වෙන මේ සමාජයේ තරුණ තරුණියන්ට ආදරය කියලා කියන්නේ හුදෙක්ම සරාගී හැඟීමක් විතරයි. ඔවුන් ආදරය කියලා බලාපොරොත්තු වෙන්නේ තව කෙනෙකුගේ සරාගී වචන, සරාගී කායික ක්‍රියා සහ තමන් ආදරය කරන පුද්ගලයා ගැන තමන්ගේ හිතේ ඇතිවෙන සරාගී සිතිවිලි. ඒ වගේ රාගික සිතිවිලි ඇති වෙනව නම් ඒක තමයි ආදරය කියලා බොහෝ දෙනෙක් හිතන්නේ. හැබැයි ඒක හුදෙක්ම අකුසලයක්, පවිතු ක්ලේශයක්. ආදරය කියලා කියන්නේ රාගය නෙමෙයි. ආදරය කියලා කියන්නේ ගුණධර්ම සමුදායක්. ආදරය කියන තනි වචනය තුළ පින්වත්නි තියෙනවා ගුණ බොහෝමයක්. කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව.